සතිපට්ඨාන විවරණ නිවනට මඟ පෙන්වන සද්ධර්ම මණ්ඩපය. හොඳයි, මම විශ්වාස කරනවා අසන නරඹන ප්‍රේක්ෂකීතුන් සියලු දෙනාම ඊටාම උවමනාවෙන් උනන්දුවෙන් අර වීරිය වඩන්න ඕනි වීරයක් නැතුව මහන්සියක් නොවි කයට ඊටාම සනීපෙන් මේ වැඩසටහන සමග සම්බන්ධ වෙලා යාව ජීවව මේ ප්‍රායෝගිකකරණයේ යෙදෙන්න කියන ඉල්ලීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ සතර සතිපට්ඨාන වැඩිීමේ ආනිසංස අපි දැන් එකක් ගැන කතා කළා. ඉදිරියටත් අපිට කතා කරන්න තියෙනවා. සමස්තයක් විදිහට අවසාන වශයෙන් මේ වැඩිීමෙන් අපිට ලැබෙන ආනිසංස මොනවාද කියලා පහදලා කරගත්තොත් අපිට ඉදිරි වැඩසටහනටත් ප්‍රවේශයක් පින්වත්. මේ කොවිඩ් තියෙනකොට හරි ලේසි උත්තර හොයන්න. කොවිඩ් තියෙනකොට හරි ලේසි මේකට මේ නිදර්ශන සපයන්න. ඒ කියන්නේ විද්‍යාව විසින් මේ ලෝකෙ මෙතෙන් අරගෙන ආවට පස්සේ මම හිතනවා විද්‍යාව විසින් වෙන්නේ නැති කොවිඩ් नु දෙන්නේ නැති අපිට. ඒක කොවිඩ් ආවට පස්සේ ඔක්කොම බොඳ වෙලා ගියානේ. වෛද්‍ය ශිල්පයෙන් කරන්න දෙයක් නැහැ, ආර්ථිකයෙන් කරන්න දෙයක් නැහැ, මොනම දෙයකින්වත් කරන්න දෙයක් නැහැ. ඔක්කොම නිකන් අර කඩාවැටීමක් සිද්ධ වුණානේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් යටතේදී පවා හතිය වඩන අයට අපි පරිශ්‍රණයක් කරා නැත්නම් අපි තොරතුරු එකතු කරා. කොවිඩ් ඇදෙන්න ඉස්සෙල්ලා සතිය වඩලා තිබුණ අපි ළමයි ඉන්නවා අපි ළඟ, පවුල් අය ඉන්නවා. කොවිඩ් හන්දරට පස්සේ සතිය ඉගෙන ගත්ත කට්ටිය ඉන්නවා. අපි ඒගොල්ලන්ගෙන් ටෙස්ටිමෝනියල්ස් කියලා කියන ප්‍රකාශන ගත්තා. ප්‍රකාශන ගත්තට පස්සේ කොවිඩ් වෙන්න ඉස්සෙල්ලා සතිය වැඩිච්ච අයට සමහරට කොවිඩ් හැදිලක් තියෙනවා. පුදුම ලස්සනට මේකට මුහුණ දුන්නා. උගව දෙනකොට කොවිඩ් හැදුනට පස්සේ මැරෙන්න හෝ තත්ත්ව උද්වේග කර වෙන්න හේතුනේ ආත්ම විශ්වාසය නැතිකම. නැත්නම් ඉමුනිටි එක නැහැ. සතිය වඩපු අය පුදුම ලස්සනට ඒක විස්තර කරනවා මට්ටම් කීපකින් හැදෙන්න ඉස්සරලා කොවිඩ් හැදුනට බව දැනගත්තට පස්සේ අසාධ්‍ය වුණාට පස්සේ මොකද උනේ කියලා බලනකොට තේරෙනවා මේ ශෝක පරිද්දවාණං සමතික්කමාය කියලා වෙනකොට මේකට අඬාවෝ ගන්න පපුවර ගහන අඬනවා වෙනුවට මේකට මූණ දීමේ ශක්තියක් එහෙනම් මේකට ප්‍රතිශක්තියක් මේ කොවිඩ් වලට විතරනේ ඕනෙම බෝවෙන් ලෙඩකට නැත්නම් ඕනෙම ව්‍යසනයකට ගන්න පුළුවන්. ඒක අද වෙන ඕනෙම කාලයකට වැඩිය අද ලෝකේ මේ සතිය කියන ඒකායන කියන අපි කියන කෝකටත් ඇයිල කියලා කියන්නේ දේ බවටපත් වුණා. ඇත්තට මේ කොවිඩ් නොවෙන්න මට මෙච්චර විශ්වාසයක් කෙන එකක් නැහැ. කොවිඩ් ආවට පස්සේ සතිපාසලත් එක්ක මට පුදුම විශ්වාසයක් ඇති වුණා. මේ බුදු කෙනෙක් පහළ වෙලාවත් හෙළු කරලා දෙන්න බැරි වෙච්ච දේ මේ ව්‍යසනය තුලින් කලින් සතිමත් වෙච්ච අය පෙන්නන කියන දක්වන කාරණා දිහා බලනකොට ශෝක පරිද්දවාණං සමතික්කමාය කියන එක කියන්නේ මේවා අඬන්න දොඩන්න දේවල් නෙවෙයි කියන එක කෑකොත් සංගහන දෙයක් නෙවෙයි කියන එක අද නන් දෙසින් ඇහිඳ පටන් ගත්තා. මම දන්නේ මට විතරද ඇහෙන්නේ කියලා. ඒක තමයි මම පෙන්නන්නේ ආනිසංස වශයෙන් මෙලෝ වශයෙන් අපිට දක්වන්න පුළුවන් කරුණු පේනවා. සුනාමි වලින් පස්සේ කොවිඩ් වලින් පස්සේ මම මේ සුනාමි වලට ආසාවෙන් කතා කරනවා නෙවෙයි. පටලවා ගන්න එපා. කොවිඩ් වලට ආසාවෙන් කතා කරනවා නෙවෙයි. නමුත් මේ බුදු බණ දිදුල නැහැටි. මේ ව්‍යසන තත්ත්වවලදී ඒ නිසා ඉස්සරහට මේකටත් වැඩි අමාරු තත්ත්වෙ ඉවයි කියලා හිතාගෙන අපි නිතරම මේ සතිය වැඩිම කරන්න තමන්ගෙම ප්‍රකාශන වලින් තමන්ට පුළුවන් වෙයි බුදු බණ්ඩ පණ දෙන්න. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ සතිපට්ඨානයේ වැඩිීමේ ආනිසංස 7 සංක්ෂිප්ත විස්තර කරගත්තා. මූලික එක තමයි සත්තානං විසුද්ධිය. කියන්නේ සත්වයාගේ විසුද්ධිය. ඒක ටිකක් අපි විස්තර කරා. ඊට පස්සේ ශෝක පරිද්දවාණං සමතික්කමයි කියන්නේ මේ ඇඬුම් දෙඩුම් අඬාවෝ ගෑම් නතර වෙලා යනවා. දුක නැති වෙන එක නෙවෙයි වෙන්නේ. මේ දුකට අඬාවෝ ගාලා දෙයක් නැහැ. ඉතින් ඕක විවසගන්න එකයි තියෙන්නේ. ඕක කාගෙන ඉන්න එකයි තියෙන්නේ. කියන්නේ මේක දුක්ඛ සත්‍ය බාර ගැනීම. දුක නැති කරලා නෙවෙයි දුක්ඛ සත්‍ය අපි අවබෝධ කරන්නේ පැමිණි දුක් පැණි රහයි කියලා සූදානම් වීම ශෝක වීම සහ පරිදේව. කියන්නේ අපි අඬනවා විලාප කියනවා කියලා කියන්නේ යන්නේ. එහෙම නැත්නම් මුවින් නොවැනේ ඉන්න පිරුදේනවා. දුක්ඛ දෝමනස අත්තගමාය. දුක් දුම්නස් කියලා කියන්නේ කායික දුක් සහ මානසික දුක්. දුක් කියනවා කායික රෝගවලට, දෝමනස කියලා කියනවා මානසික රෝගවලට. ඉතින් අද ලෝකේ තියෙන ප්‍රශ්නවලදී කායික දුක් නැතුව නෙවෙයි. ඒක බුදුජානන් වහන්සේට දුක් රෝග ඇති වුණා. නමුත් මේකේ දෝමනසයක් තියෙනවා පුදුමාකාර බයක්. ඒ නිසා අපි රෝගයක් ඇති වුණාට පස්සේ මනසින් හදා ගන්නවා විකාරයක්. විශේෂයෙන්ම අද මේ ජනමාධ්‍ය තුලින් කරගෙන යන මේ කොවිඩ් වගේ ප්‍රශ්නවලදී ඒ දෝමනසයයි වැඩි වෙලා තියෙනවා. මිනිස්සු තනි වෙලා සමාජගත වෙන්න බැරුව පුදුමාකාර බීතිකාවක් ඇවිල්ලා සීදීනසගෙන විශාල වශයෙන් වැඩිලා තියෙන කොවිඩ් හැදිලා නෙවෙයි. මම අහපු තොරතුරු මම දන්නේ ඇත්තද පුරුදු කියලා. මාස 6ක් තුල මේ කොවිඩ් වලින් මරණ ගානට වැඩිලු එක මාසයක් තුල සීදීනසගත කට්ටිය. මේවා දෝමනස්සේ.
සතියට පුරුදු වෙන කෙනා මේක තේරුම් ගන්නවා මේ ලෝකේ කියන්නේ මේ ආයාසයෙන් සපයාගත යුතු එකක්. කායික දුකක් එනවා. මං කියන්නේ මෙච්චරයි. කයට විඳ ගන්න බැරි දුකක් කයට එන්නේ නැහැ. ඒක නේ මට මෙහෙම ඇයි මෙහෙම වෙන්නේ කියලා අපි හදාගෙන දෝමනස්සේ නිසා අපි පුදුමාකාර බීතිකාවටපත් වෙලා තියෙනවා. ඉතින් යනු අපිට න්‍යායක් පැහැදෙනවා. ලෙඩ වෙන කයෙමයි ලෙඩ උත්තරේ තියෙන්නේ. ගණන් පත්‍රයේ ගාන තුලමයි උත්තරේ තියෙන්නේ. ඒ නිසා න්‍යාය හොයාගන්න බුදුරජාණන් වහන්සේ අපිට විශ්වාසයක් දීලා තියෙනවා. සාරිපුත්ත මොග්ගල්ලානාදී මහා ස්වාමීන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් දීලා පෙන්නලා තියෙනවා. දැන් අපේ උත්තරේ අපි හොයාගන්න ඕනේ. නිසා තමන්ගේ න්‍යාය හොයාගන්න වෙලාවේදී අනුන් කොපි කරන්න එපයි කියලා එක්කෙනෙක් කියලා තියෙනවා. කොපි කරොත් විභාගෙන් පේ. තමන්ගේ න්‍යාය හොයාගන්න. ඉතින් මේ න්‍යාය සකස් වීමට මම මෑත කාලේ දෙන උත්තරේ තමයි වැඩේට සූදානම් මනසක්. අයි බාලදක්ෂ ව්‍යාපාරයේ තියෙන සූදානම් ශරීරය කියලා එක. ඒකට කියන්නේ be prepared. ඒ be prepared තමයි න්‍යාය පත්‍රය හදා ගන්නවා. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ මේකට කියන්නේ ඕනම දෙයකට සූදානම් ශරීරයෙන් ඉන්න. be alert. be vigilant. be diligent. ඉතින් මේක ඇත්තටම බැලුවොත් වැඩිමහලට වැඩි පොඩි ගාව තියෙනවා. ඒ මොකද වැඩිමහල් වෙන්න අපි අයියේ ශක්තිය ගෙවිලා ගිහලා අපි නිකන් හීන දීන වෙලා. නමුත් පොඩි උන් ගාව මේක තියෙන නිසා අපිට කියනවා ඒගොල්ලෝ මාර්ගය හොඳටම දන්නවා. අපි හිතනවා අපි පොඩි උන්ට උගන්වන්න ඕනේ කියලා. නෑ පොඩි උන් අපිට ඇත්තටම සතිපාසලේ උගන්වනවා. ඒගොල්ලන්ට න්‍යාය හොඳට තේරෙනවා. න්‍යාය තේරුම් ගන්නවා කියන්නේ මම ගොඩ එන මාර්ගේ මට තේරෙනවා. ඊට පස්සේ තමයි අපි නිවන අවබෝධ කරන්නේ. ඇත්තටම බලනකොට අවබෝධ කරන දෙයක් නෑ මේක අපි උපත්තියම ලැබිච්ච ශක්තියක් අපිට මේ මානවයාට. අර න්‍යායෙන් තමයි අපි අර මණිකක් කොප දාලා ගන්නවා වගේ ගන්න. ඉතින් මේ ආනිසංස හත තියෙනවා නම් අපිට හිතන තරම් සුඛෝපභෝගී වස්තු අවශ්‍ය නැහැ සැප විඳින්න. අපිට අවශ්‍ය කරන්නේ නැහැ සුඛෝපභෝගී පරිේශන අපිට සැප හොයන්න. පරිේශන කරන්නේ ආර්ය පරිේශනය. ඒක නිසා අපි බැලුවොත් දැන් අපි අද කතා කරන්නේ අපිට දැන් යනෝල් ඊගාසෝමනේ අපි හම්බෙනවා. මොකද හම්බෙනකොට අපි මොනවද මේ ප්‍රේක්ෂක ජනතාවට ඉතුරු කරලා යන්නේ? අපි කියනවා උන්න අපි ඕගොල්ලොත් එක විනාඩි 5ක් වාඩි වුණා. වාඩි වෙනකොට යමක් නොකර වෙන දේ බලන්න අපිට පුළුවන්කමක් තිබුණානේ. පොඩි වැඩක් කරගෙන ඉන්න පුළුවන් ලැබෙන සැරේ එනකොට එnde ඉස්සෙල්ලා විනාඩි 10ක් 15ක් විතර හොඳට පොඩ්ඩක් ඇවිදලා ඇවිදින බව දැනගන්න සතියෙන් ඇවිල්ලා වාඩි වුණා නම් ඒක හරියට තරඟයකට කලින් ඇඟ රත් කරගත්තා වගේ වෝම් අප් කරගත්තා වගේ වෙනවා. ඒ නිසා පොඩ්ඩක් අනිත් දවසේ නෝට සක්මන් කරලා ඉන්න ඇවිල්ලා අපි එදාටත් වාඩි කරවලා තවත් ටෙක්නික්ස් දෙක තුනක් කියලා දෙන්න බලාපොරොත්තු වෙන ලබන සුමානේ වෙනකොට.